හයි ඔන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා පොඩ්කාස්ට් බයි පොත්ගුල්ලු අපේ පළවෙනි පොඩ්කාස්ට් එකට. ඉතින් මේ පොඩ්කාස්ට් එක අපි සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙන්නේ මම වගේ අපි වගේ පොත් කියවන්න ආස ඔයාලා වෙනුවෙන්. ඉතින් අපි කියවලා තියෙන non fiction, fiction, self help books, autobiographies එකී මේකී නොකී හැම වර්ගයකම පොත් ගැන අපි මෙතෙන්දි කතා කරනවා. විශේෂයෙන් මේ පොත ගැන සම්පූර්ණ රිවිව් එකක් අපිට ඉඩ ලැබෙන විදිහට මේ පොඩ්කාස්ට් සීරීස් එක තුල අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පොඩි වෝනින් එකක් දෙන්න ඕනේ. මොකද අපි පොත ගැන අපි එපිසෝඩ් එකේදී ඒ පොත ගැන යම්කිසි දීර්ඝ සාකච්ඡාවක් කරන හින්දා සමහර වෙලාවට ස්පොයිලර්ස් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට නෙමෙයි අනිවාර්යයෙන්ම ස්පොයිලර්ස් තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒක ගැන චුට්ට සැලකිලිමත් වෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ ලස්සන පොඩ්කාස්ට් එපිසෝඩ් එකක් අහන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මං අද මොකද්ද කතා කරන්න යන්නේ? අද මම කතා කරන්නේ මීට හුඟ කාලයකට කලින් පබ්ලිෂ් වෙච්ච ඒ වගේම ලංකාවේ අතිශය ජනප්‍රිය වෙච්ච TV series එකක් වෙච්ච The Legend of the Seeker කතාවට පාදක වුණු The Sword of Truth පොත්මාලාවේ පළවෙනි පොතේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එක ගැන. ඒකේ නම තමයි මායාකරුගේ පළමු නීතිය. ඉතින් ඇත්තටම මේ පොත ලියලා තියෙන මේ පොත ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ දිලිප් ප්‍රසන්න සෙනවිරත්න කියන ඕත තමයි මේක ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ. ඉතින් මේ පොත ගැන මම සම්පූර්ණයෙන්ම ඉස්සරහට කතා කරන්නම්. ඊළඟට මේ පොත කොටස් 3කට කඩලා තමයි පබ්ලිෂ් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේක අර ඔරිජිනල් පොතේ එක පොතක් විදිහට තිබුණාට සිංගල් ට්‍රාන්ස්ලේෂන් එක මේක කොටස් 3කට කඩලා තමයි ට්‍රාන්ස්ලේට් කරලා පබ්ලිෂ් කරලා තියෙන්නේ. එතකොට පළවෙනි පොත මම මේක ගත්තේ ඇත්තටම දැන් අවුරුදු කිහිපයකට කලින් පොත පබ්ලිෂ් වෙන්නත් කලින් මට මතක විදිහට ඔව් මොකද මියුසස් වෙබ්සයිට් එකේ ඒගොල්ලෝ ප්‍රී ඕඩර්ස් දාලා තිබුණා. එතකොට තමයි මම මේ පොත් සෙට් එකම ගත්තේ. මේ තුනම මට මතක විදිහට එකට ආවේ. ඉතින් එක පොතක් පළවෙනි පොත 1900යි, දෙවෙනි පොත 1950යි, තුන්වෙනි පොත 1950යි. ඉතින් දැන් මේවා මිල ගණන් ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපේ TikTok channel එකට මම ගොඩක් වෙලාවට රිවිව්ස් දාද්දී ගොඩක් අය මගෙන් අහන එකක් තමයි කොහෙන්ද මේ පොත් මිලදී ගන්න කියලා. ඉතින් ඔයාලට ඩිරෙක්ට්ලි දැන් මේ පොත නම් පබ්ලිෂ් කරලා තියෙන්නේ මියුසස් පබ්ලිකේෂන් හවුස් එකෙන්. ඉතින් ඔයාලට ඩිරෙක්ට්ලි ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකෙන් හරි නැත්නම් ඒගොල්ලන්ගේ Facebook page එකට මැසේජ් එකක් දාලා හරි ඒ ගැන කතා කරලා ඔයගොල්ලන්ගේ ඕඩර් එක ප්ලේස් කරන්න පුළුවන්. මේක ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් පොඩ්කාස්ට් එකක් නෙමෙයි. මගේ සම්පූර්ණ ඔනස්ට් රිවිව් එක තමයි මම ඔයගලන්ට කියන්නේ. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලා පොඩක් බලන්න ඔයගලන්ට තියෙන ළඟම සරසවි බුක් ෂොප් එකට ගිහින් බලන්න. මම දැකලා තියෙනවා මේ පොතේ පොත් තුනම ගන්න තියෙනවා. ඉතින් ඒකින්ද ඔන්න අද මේ පොඩ්කාස්ට් එක බලලා ඔයගලන්ට මේ පොත කියවන්න ආස හිතනොත් අනිවාර්යයෙන්ම මේ පොත මිලදී ගන්න. ඉතින් මේ පොත ඇත්තටම මම කිව්වා වගේ මියුසස් එකෙන් තමයි ගත්තේ. එතකොට මේ Sword of Truth කියන පොත ගැන අපි කතා කළොත් මේ පොත ඔරිජිනල් ඕත මේකේ පළවෙනි රයිටර් තමයි ටෙරි ගුඩ්කයින් කියලා කියන්නේ. ඉතින් එයා ඔරිජිනලි මේ Sword of Truth කියන සීරීස් එකේ පොත් 27ක් පබ්ලිෂ් කරලා තියෙනවා කියලා තමයි ඉන්ටර්නෙට් එකේ සඳහන් වෙන්නේ. ඉතින් ඒකේ පළවෙනි පොත තමයි Wizard's First Rule කියන පොත. ඒකේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එක මායාකරුගේ පළමු නීතිය කියන නමින් පොත් තුනක් විදිහට ඔයගලන්ට ගන්න පුළුවන්. එතකොට දැන් ගොඩක් අයට තියෙන කතාවක් තමයි මේ පොත ඒ කියන්නේ දැන් අපි ඔල්රෙඩි බලලා තියෙන TV show එකක කතාවක් තමයි මේකේ තියෙන්නේ. ඇත්තට මම මේ පොත දැක්කේ මගේ කතාව ඔයගලන්ට කියන්නම්. මම හිතන්නේ සාමාන්‍යයෙන් මම මේ මුලින්ම Sword of Truth නැත්නම් Legend of the Seeker කියන TV series එක බලන්න ගත්තේ මම A level කරන කාලේ. ඉතින් A level කරද්දී ඇත්තටම ඒ දවස්වල අපේ මේ ගෙදර TV එක කැඩිලා. ඉතින් කැඩිලා හින්දා ගොඩක් වෙලාවට TV එක බලන්න වෙන්නේ නැහැ. අනිත් එක මේ Legend of the Seeker යන වෙලාවට මට classes තිබ්බා. ඉතින් මට මතකයි තාම මම Legend of the Seeker ඉවර වෙන්න අන්තිම විනාඩි 15 විතර තමයි ගෙදර එන්නේ ක්ලාස් ඉවර කළා. ඉතින් වෙලාව ටිකක් කලින් බස් එකක් අල්ලගන්න පුළුවන් වුණොත් නම් කලින් එන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය බස් එක ගත්තොත් එහෙම
Legend of the Seeker series එක නැත්නම් සත්‍ය ගවේෂක කියලානේ අපි කියන්නේ නේද? සත්‍ය ගවේෂක සීරීස් එක එපිසෝඩ් එක ඉවර වෙන්න විනාඩි 15ක් විතර තියලා තමයි මම ගෙදර එන්නේ. ඉතින් ගොඩක් වෙලාවට උඩහ ගෙදරට ගිහින් තමයි මම බලන්නේ. කොච්චර ඒ එපිසෝඩ් එකට ඇඩික්ට් වෙලා හිටියද කියනවනම් ඒ පොත නිකනේ ඒ එපිසෝඩ් එක ටීවී සීරීස් එකේ ඒ දවසට යන එපිසෝඩ් එක සම්පූර්ණයෙන්ම මට කටපාඩම්. මං හිතන්නේ ගොඩක් අය ඒ කතාව බලන්නේ නැත්තේ රිචඩ් සයිෆර්ට තියෙන ක්‍රෂ් එක හින්දා වෙන්න ඕනේ. සමහර බොයිස්ලා නම් කේලන්ට කැමති අය ඉන්නවා. ඉතින් කොහොම හරි මම ගොඩක් වෙලාවට ඉතින් මම වගේ මගේ යාළුවෝ ගොඩක් වෙලාවට පහුවෙන්දා ඉස්කෝලේ ගිහිල්ලා අපි කතා කරන්නේ කලින් දවසේ එපිසෝඩ් එකේ වෙච්ච දේවල් මේ විදිහට වුණා. ඉතින් රිචඩ්ට මෙහෙම වුණා. අපි ওই විදිහට ඉතින් කතා කරනවා. මම හිතන්නේ ඕගොල්ලන්ටත් ඒ වගේ අත්දැකීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිත් එහෙම කළා කියලා. ඉතින් කොහොම හරි දැන් ওই විදිහට තමයි Sword of Truth නැත්නම් සත්‍ය ගවේෂක Legend of the Seeker TV series එක ඇත්තටම මේ මම බලලා මට ඒ කතාව ගොඩක් ක්ලෝස් වුණේ ඒ විදිහට. කොහොම හරි මම පසු කාලීනව දැනගත්තා මේක ඇත්තටම මේ පොතක් ආශ්‍රයෙන් ගහපු TV series එකක් කියලා. ඊට කලින් මට කියන්න ඕනේ ඇත්තටම ඉස්සර අපි ඔය TV series එක බලන කාලේ අපේ ඉස්කෝලේ ළඟට ෂොප් එකක් තිබුණා. බුක් ෂොප් එකක් තිබුණා. ඒකට හැම සතියකම වගේ ඔය Legend of the Seeker ඩේ කාඩ්ස් එනවා. ඉතින් හැමදාම කොහොම හරි රුපියල් 5ක් වගේ තමයි ඩේ කාඩ් එක මට මතක විදියට. ඉතින් කොහොම හරි ගිහිල්ලා ඩේ කාඩ් 3-4ක් අනිවාර්යෙන් ගන්නවා. ඉතින් දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉතින් අපිට ලොකුට ඉස්සර පොකට් මනි හම්බෙන්නේ නැහැ. රුපියල් 20ක් 30ක් වගේ තමයි හම්බෙන්නේ. ඉතින් කොහොම හරි ඒකෙන් කරන්නේ ඔය ඩේ කාඩ් අලව ගන්න එක. ඉතින් මගේ අල්මරිය පුරාම මං අලෝගෙන තිබුණේ රිචඩ්ගෙයි කේලන්ගෙයි කාරගෙයි පික්චර්ස් තමයි ඩේ කාඩ්ස් තමයි අලවගෙන හිටියේ. ඉතින් ඒ තරමටම අපි ගොඩක් ආස කතාවක් වුණා. විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ ITN එක. ITN එක ඉතාමත් මං හිතන්නේ ප්‍රාණ වාකිෂ්ඨ තමයි මං හිතන්නේ මං වැරදි නම් නිවැරදි කරන්න. ඉතින් මං හිතන්නේ ඩාකන් රාල්ට එහෙම ඩබ් කළේ යා. ඊළඟට ඩිලාන් සේනානායක තමයි රිචඩ් සයිෆර්ට හඬ කැව්වේ. ඉතින් ඒගොල්ලෝ ඉතාමත් සාධාරණ විදිහට ඒ චරිතවලට පණ පෙව්වා. ඉතින් කොහොම හරි ඒක ලස්සන කතාවක්. හරිම ලස්සන කතාවක්. ඉතින් ඒ විදිහට තමයි කතාව මට ගොඩක් ක්ලෝස් වුණේ. කොහොම හරි ඔය කතාව පසු කාලීනව මම දැනගන්නවා සත්‍ය ගවේෂක TV series එක හැදිලා තියෙන්නේ The Sword of Truth කියන පොත් සීරීස් එකෙන් තමයි ඒක හැදිලා තියෙන්නේ කියලා. මට ඒක ලොකුවට මෙච්චර ආසාවක් තිබුණේ නැහැ කියවන්න. හැබැයි මම දවසක් බුක් ෆෙයා යද්දි අතරම දැක්කා. පොත් සීරීස් එක දෙනවා. ඒත් ඉතින් ටිකක් එක්ස්පෙන්සිව් නිසා මම ඒ දවස්වල ගත්තේ නැහැ. ඔය අතරේදී තමයි මම දැක්කේ හම්බෙන් මියුසස් එකෙන් සත්‍ය ගවේෂක පොත් 3ක් එනවා කියලා. ඉතින් මම බැලුවේ නෑ. ටග් ගාලා ඕඩර් එක දැම්මා. මට මං හිතන්නේ ඕතගේ අර පර්සනල් මැසේජ් එකකුත් එක්ක එයාගේ සයින් එකක් දාලා තිබුණා. ඉතින් ඒක නිසා මං ඔන්න ආසාවෙන් තමයි මේ පොත් ටික ගෙන්න ගත්තේ. කොහොම හරි මම දැන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මේ කතාව කෙටියේ. මම ලොකුවට මේ පොත් තුනේම තියෙන කතාව හැම ලොකුවට ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කරන්න උවමනාවක්. ඒ කියන්නේ මට දැන් මේ වෙලාවේ ටයිම් එක මදි. මොකද වීඩියෝ එක දික් වෙන්න පුළුවන් නේ. ඒක නිසා කොහොම හරි මම ඔයගලන්ට කෙටියෙන් කතාව කියන්නම්. ඉතින් මුලින්ම අර TV සීරීස් එකේ වගේම මේකෙත් රිචඩ්ගේ තාත්තා ජෝර්ජ් සයිෆර්ව ඝාතනය කරනවා. ඝාතනය කරලා කොහොම හරි වෙනසකට තියෙන්නේ. දැන් එතෙන්දී රිචඩ්වනේ ඔයගලන්ට මතක ඇති කතාව මේ TV සීරීස් එකේ දෙන රිචඩ්ව තමයි මට මතක විදිහට තාත්තගේ මරණයට අහු වෙන්නේ. රිචඩ්ගේ අයියා ඒකට ලොකුවට ප්‍රශ්න දානවා. ඒ වගේ ඒවා තමයි තියෙන්නේ. හැබැයි මේ ඇත්ත පොතේදී එහෙම නෙමෙයි. රිචඩ්ගේ අයියා මයිකල් සයිෆර් එයා මේ තාත්තව ටිකක් පහත් කළා තමයි කතා කරන්නේ. තාත්තා කොහොමත් හොරෙක් තාත්තා කාගේ හරි දෙයක් හොරකම් කරන්න නැති ඒ මිනිස්සයා ඒ භාණ්ඩය අයිතිකාරය තාත්තව හොයාගෙන එන්න ඒක හොයාගත්ති තාත්තව මරන්න නැති ඔය වගේ අදහසක් තමයි මේ රිචඩ්ගේ අයියා රිචඩ්ගේ තාත්තා ගැන තියෙන්නේ. කොහොම හරි රිචඩ් දකිනවා රිචඩ්ගේ තාත්තා නැති වෙච්ච තැන පොඩි වැල් කෑල්ලක් තියෙනවා. පොඩි භාජනයක වැල් කෑල්ලක් තියෙනවා. ඉතින් රිචඩ්
ඒ වැල කොහෙද තියෙන්නේ කියලා දන්නවා. මේ ඒ වැල තියෙන මව් වැල කොහෙද තියෙන්නේ කියලා රිචඩ් හොයාගෙන යනවා. හාට්ලන්ඩ් කැලේට තමයි යන්නේ. ඊට පස්සේ වෙන් මට මතක විදිහට වෙන් කියන කැලේටත් යනවා. ඔය අතරෙදි තමයි අර ටීවී සීරීස් එකේදී වගේ කේලන්ව රිචඩ්ට මුණ ගැහෙන්නේ. කේලන්ගේ පස්සෙන් සිව් බලකායක් එනවා. මිනිස්සු 4 දෙනෙක්ගේ දහරාණු එනවා. කොහොම හරි ඔය එදා තමයි රිචඩ් කොමරි බේර ගන්නවා කේලන්ව. කතාවේ තියෙන විශේෂත්වය තමයි දැන් ටීවී සීරීස් එකේ නම් කේලන් කියන්නේ මාරම සටන්කාමී ඉතාමත් දක්ෂ කාන්තාවක් නේ. හැබැයි පොතේ හැටියට කේලන්ට සටන් බෑ. කේලන්ට කිසිම දෙයක් කරගන්න බෑ. කේලන් කියන්නේ නිකන් මුව දෙනක් වගේ ඉතාම හිංසක කැරක්ටර් එකක් තමයි කේලන් කියලා කියන්නේ. කොහොම හරි රිචඩ්ගේ අයියට ඒ හාට්ලන්ඩ් කියන ගමේ කවුන්සිලේ ප්‍රධානියා වෙන්නේ ඒ කාලේ. එදා තමයි මේ එයා ප්‍රධානියා බවට පත් වෙන්නේ. එයා ඔල්රෙඩි අර කතාවේ වගේ මේ ටීවී සීරීස් එකේ වගේ දහරාණුවන්ට පක්ෂපාතීව තමයි ඉන්නේ. එතකොට දැන් අයියා කවුන්සිලේ ප්‍රධානියා වීම නිසා අයියාගේ ගෙදර එදා පාටි එකක් තියෙනවා. ඉතින් කොහොම හරි රිචඩුයි කේලනුයි දෙන්න මෙතෙන්ට යනවා. පාටියකට යනවා. මම ඊටමත් කෙටින් තමයි ඔයගලන්ට කියන්නේ. ওই පාටි එකේදී තමයි චේස්ව හම්බෙන්නේ කේලන්ට. එතකොට චේස් ගැන ඔයගලන්ට මතක ඇති අර රිචඩ්ගේ යාළුවා ගමේ ඉන්න යාළුවා. කොහොම හරි කේලන් හරි බයයි මැරෙන්න. කේලන් කියනවා මට මැරෙන්න බෑ කියලා. මොකද එයාට වගකීමක් තියෙනවා. සත්‍ය ගවේෂකව හොයාගෙන එයාට උදව් වෙන්න. කොහොම හරි රිචඩ්ගේ අයියා මම කලින් වගේ අමුතු කැරක්ටර් එකක්. එයා දහරාණුවන්ට පක්ෂපාතී. ඔතෙන්දී රිචඩ්ගේ අයියා මයිකල් කේලන්ට අතවර කරන්න එනවා. කොහොම හරි රිචඩ් එතනින් කේලන්ව බේරගෙන ටික ටික රිචඩ් යනවා සෙඩ්ඩෝ හොයාගෙන. සෙඩ් තමයි අපිට උදව් කරන්න ඉන්නේ මේ වෙලාවේ. ඔයාගේ ජීවිතේ දහරාණුවන්ගෙන් බේරගන්න පුළුවන් සෙට් තමයි කියලා රිචඩ් එක්කගෙන යනවා. හැබැයි රිචඩ් මේ වෙනතුරු දන්නේ නැහැ මෙයා විමර්ශිකාවක් කියලා. මෙයා අමුතු මායා බලයක් තියෙන කෙනෙක් කියලා දන්නේ නැහැ. කොහොම හරි ඔය අතරේදී රිචඩ් යනවා එයාගේ ගෙදරට. මොකද රිචඩ්ට ඉතාමත් සමීප දෙයක් තියෙනවා. පොඩි පිහි කෑල්ලක් සහ දතක්. ওই දෙක ගන්න තමයි යන්නේ. පිහිය එයාට ගන්න බැරි වුණා. එයා දත සහ එයාගේ ගමන් මල්ල අරගෙන එනවා. ඔය අතරේදී සත්තුන්ට අහු වෙනවා. ඒගොල්ලෝ එතනිනුත් බේරෙනවා. මේ ගාඩ් සතෙක්ට අහු වෙනවා. කොහොම හරි සෙඩ් ඉන්න තැනට රිචඩ්ලා එනවා. එතකොට මතක තියාගන්න අර ඔයගලන්ට මතක ඇති කතාවේ රිචඩ්ගේ අතට අර වැල පහර දෙනවා. අතේ අල්ලට. ඉතින් මෙතෙන්දිත් ඒක ඔල්රෙඩි කැලේදී වෙනවා. කොහොම හරි රිචඩ්ට තේරෙනවා එයාට එන්න අමාරුයි කියලා මේ වැල පහර දීම හරහා. ඔතෙන්දී අපිට කතාවේ දකින්නට නොලැබෙන දෙයක් තියෙනවා. එකක් තමයි රිචඩ්ගේ පියා රහස් ග්‍රන්ථයක බාරකාරයෙක්. රිචඩ්ගේ තාත්තා රිචඩ්ට පුරුදු කරනවා මේ ග්‍රන්ථය ගැන. රිචඩ්ට කියන මේ පොත මම බටහිර දේශයට අරගෙන ආවා මෙන්න මේ විදිහට. එතකොට මගෙන් පස්සේ ඔයා තමයි මේකේ බාරකාරයා වෙන්න ඕනේ. කවදා හරි මේ බාරකාරයා මේ ග්‍රන්ථයේ අයිතිකාරය හම්බ වෙන තුරු මේ ග්‍රන්ථයේ බාරකාරයා විදිහට ඉන්න ඕනේ ඔයා. හැබැයි මේ පොත එක එක්කෙනා අතට යන්න හොඳ නැහැ. හින්දා හොඳම දේ ඔයා මේක කටපාඩම් කරලා පොත විනාශ කරලා දාන්න කියලා. කොහොම හරි මේ විදිහට පොත විනාශ කරලා දානවා. හැබැයි පොතේ තියෙන හැම දෙයක්ම අකුරක් නෑර කවුද රිචඩ්ට කටපාඩම්. කොහොම හරි ඔතෙන්දී සෙඩ් ඉන්නවා. සෙඩ් තමයි මධ්‍යම දේශයේ ඉඳලා දැන් බටහිර දේශයට ඇවිල්ලා ඉන්න මහා මායාකාරයා. මෙයා ගැන කාටවත් මතක නැහැ. ඒ වගේම මෙයා ඒ මායා කර්මයක් දාලා ඒ මතකය අහිමි කරලා තියෙන්නේ. ඉතින් දැන් මධ්‍යම දේශයෙන් ඒ මායාකාරයාත් කවුද කියලා හොයාගන්නත් එක තමයි මධ්‍යම දේශයේ ඉඳලා එන්නේ කේලන්. එතකොට අපි දන්නවා ඩාකන්රාල්ගේ තාත්තා තමයි පානිස්රාල්. පානිස්රාල් එතකොට පානිස්රාල්ව පාලනය කරලා මධ්‍යම දේශය සහ බටහිර දේශය අතර දහරාණු දේශය අතර අර ඔයගලන්ට මතක ඇති තියෙනවා මොකක්ද ඒකට කියන්නේ බාධකයක් තින්නේ සීමා බාධක. ඒ සීමා බාධකේ ඇති කරන්නේ සෙඩිකස් සූල්
සරැන්ඩර් මං හිතන්නේ මං නම කිව්වා වැරදි ඇති. දන්න කෙනෙක් ඉන්නවනේ ඒක චුට්ටක් යටින් කමෙන්ට් එකක් දාන්න. කොහොම හරි මහා මායාකාරය තමයි පානිස්රාල්. ඩාකන් රාල්ගේ තාත්තා පාලනය කරලා අර මම කලින් කිව්වා වගේ මධ්‍යම දේශය ඩාකන් රාල්ගේ දේශයෙන් වෙන් කරන මහා බාධකය ඇති කරලා දානික පාලනය කරන්නේ මහා මායාකාරය. හැබැයි මධ්‍යම දේශීන් අනිකුත් මායාකාරයෝ මේ සෙට්ට මහා මායාකාරයට කැමති නැහැ. ඒ හින්දා මහා මායාකාරය එතනින් අයින් වෙනවා. මොකද එයාගේ දුවව සහ එයාගේ බිරිඳව ඝාතනය කරනවා ඩාකන් රාල් මේ පානිස් රාල් විසින්. කොහොම හරි මෙතෙන්දී අර මම කිව්වා ඔයගලන්ට මේ ග්‍රන්ථයක බාරකාරයෙක් කියලා රිචඩ්. ඊට කලින් රිචඩ්ගේ තාත්තා ජෝර්ජ් සයිෆර්. එතකොට මේ පොතේ නම තමයි සෙවන් ඇලි ගණින ග්‍රන්ථය. එතකොට මේ පොතේ තමයි තියෙන්නේ කොහොමද ඕර්ඩන් පෙට්ටි ක්‍රියාත්මක වෙන්නේ, ඒක කොහොමද මොකද්ද කරන්න ඕනේ කියලා සම්පූර්ණ උපදේශ ටික තියෙන්නේ මේ සෙවන් ඇලි ග්‍රන්ථයේ. එතකොට ඕගලන්ට මතක ඇති රිචඩ් සයිෆර්ගේ අතට මේ අර වැල පහර දෙනවනේ. ඒ වැල සම්පූර්ණයෙන් අටවන්නේ වැලේ කෑල්ලක් රිචඩ්ගේ තාත්තගේ ගෙදර දාන්නේ මේ ඔක්කොම කරන්නේ ඩාකන් රාල් කියලා තමයි මේ පොතේ සඳහන් වෙන්නේ. මොකද එතකොට මේ වෙද්දි ඩාකන් රාල් රිචඩ් ගැන දැනගෙන හිටියේ. ඩාකන් රාල් සර්ප වලාකුලක් කියලා තිබුණ රිචඩ් ගැන ඔත්තු බලන්න රිචඩ්ව සම්පූර්ණ නිද්‍රාවකට තියලා තියන්න තමයි නිදි කරවලා තියන්න තමයි මේ විදිහට සර්ප වැලකින් රිචඩ්ට කරදර ඒ කියන්නේ රිචඩ්ට දෂ්ට කරන විදිහට ඩාකන් රාල් ඔක්කොම සැලැස්සුවේ. මොකද එයාට ඕනේ වුණා ඉක්මනටම රිචඩ් කොහෙද ඉන්නේ කියලා හොයාගන්න. ඉතින් ඒක හොයාගන්නකම් රිචඩ්ගෙන් තර්ජනයක් නොවෙන්න රිචඩ්ව පොඩක් සයිලන්ට් කරලා තියන්න තමයි ඩාකන් රාල් මේ දේවල් කරන්නේ. මේ දේවල් ඔක්කොම සෙඩ් දැනගෙන හිටියා. සෙඩ් අනික ටික ටික පරීක්ෂා කරමින් හිටියේ රිචඩ් ගැන. රිචඩ් සත්‍ය ගවේෂකයට හොඳයිද කියලා, ඒ තනතුරට හොඳයිද කියලා. ඒ වගේම මේ සිද්ධිය වෙද්දී, ඒ කියන්නේ කවුද රිචඩ් කේලන් සෙඩ්ව හම්බෙන්නේදී ඩාකන් රාල් ඕර්ඩන් පෙට්ටි 3න් 2ක් හොයාගෙන තමයි තිබුණේ. ඒ දෙක ක්‍රියාත්මක කරලා තමයි තිබුණේ. ඒ වගේම ඩාකන් රාල් සැරේ පාතාලයට යනවා එනවා ඒ වගේ සම්බන්ධතා තිබිච්ච කෙනෙක් තමයි ඩාකන් රාල් කියලා කියන්නේ. කොහොම හරි ෂෙඩ් මහා මායාකාරයා කියලා හොයාගන්නවා. රිචඩ්ම තමයි ඒක හොයාගන්නේ. එයාගේ ඥාණය පාවිච්චි කරලා එයාට තියෙන තර්කානුකූල හැකියාව භාවිතා කරලා කොහොම හරි සත්‍ය ගවේෂකව නම් කරනවා රිචඩ්ව සත්‍ය ගවේෂක විදිහට නම් කරනවා සෙඩ් විසින්. ඉතින් පළවෙනි පොත ඔය විදිහට යනවා. පළවෙනි පොත ඉවර වෙන්නේ ඇත්තටම රාල් කුඩා ළමයෙක් එක්ක කරන කතා බහකින් තමයි ඉවර වෙන්නේ. මට මතක විදිහට රාල් කුඩා ළමයිව ඝාතනය කරලා තමයි ඒ හරහා තමයි එයා පාතාලයට නිතරම යන්න එන්නේ. පාතාලය කියන්නේ අර අපි කියන්නේ හෙල් එකට වගේ එහෙම යන්න එන්නේ එයා නිතරම ඒ විදිහට. එතකොට දෙවනි පොත පටන් ගන්නේ රිචඩ්ලා සීමා බාධකය හරහා මධ්‍යම දේශයට යන විදිහ. ඔයගලන්ට මතක ඇති සටන් හැමෙනවා. එතෙන්දී මට මතක විදිහට ෆිල්ම් එකේ නම් මේ ටීවී සීරීස් එකේ නම් කේලන් එතෙන්දී විමර්ශනය කරනවා එක ඩහරානු සොල්දාදුවෙක්ව. කොහමද දෙවනි පොත ඉවර වෙන්නේ රේචල්ගේ කතාව. ඔයගලන්ට මතක ඇති රේචල්ගේ කතාව. අර පුංචි ගෑනු ළමෙක් ඉන්නවා. එයා රැජිනකගේ මාලිගාවේ නිකන් මෙහෙකාරකමට වගේ ඉන්නේ. ඉතින් ඒ රැජිනට දුවෙක් ඉන්නවා. ඒ දුවගේ බර්ත්ඩේ එකට තෑගි විදිහට සෙඩ් යනවා රූකඩ නටවන්නෙක් විදිහට. ඊට පස්සේ අර පුංචි කේක් ගෙඩියක ඕඩන් පෙට්ටිය හංගලා රිචඩ් අතර යවන්නේ. අන්නේ කතාවෙන් තමයි දෙවනි පොත ඉවර වෙන්නේ. එතකොට ඒ විදිහට තමයි දෙවනි පොත. තුන්වෙනි පොත අන්තිමට ඉවර වෙන්නේ රිචඩ් සහ රාල් අතර වෙන සටනෙන්. රාල් මැරෙනවා කියලා තමයි කතාවේ තියෙන්නේ. කොහොම හරි මම දැන් ඊළඟට ඔයගොල්ලොත් කතා කරන්න යන්නේ කතාවයි ෆිල්ම් එකයි අතර කතාවයි ටීවී සීරීස් එකයි අතර තියෙන හිතා ගන්න බැරි තරම් වෙනස්කම් ටික මොනවද කියලා. එකක් තමයි ඇත්තටම ටීවී සීරීස් එකයි පොතයි මාරම වෙනස්. ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවනම් අයියෝ ටීවී එකේ ගියේ එකමනේ මේක බලන්න දෙයක් නැහැ පොත කියවන්න දෙයක් නැහැ කියලා ඒක කරන්න එපා. පොත කියවන්න සම්පූර්ණයෙන් ඔයගලන්ට තේරෙයි මේ කතාව ටිකක් ගොඩක් හිතන්න නැති තැන් වලින් වෙනස් කියලා. ඉතින් කොහොම හරි ලොකුම වෙනස තමයි ටීවී සීරීස් එකේ නම් පානිස් රාල්
පානිස්රාල් ෂෙඩ්ගේ දුවත් එක්ක විවාහ වෙනවනේ. මේ සම්බන්ධතාවයක් ඇති වෙලා එහි ප්‍රතිඵලයක් විදිහට තමයි රිචඩ්ව හම්බ වෙන්නේ. එතකොට රිචඩුයි ඩාකන් රාලුයි සහෝදරයෝ කියලානේ කියන්නේ. හැබැයි පොතේ ඒ විදිහට නෙමෙයි වෙන්නේ. පොතේ ඩාකන් රාල් තමයි සෙඩ්ගේ දුවත් එක්ක සම්බන්ධතාවයක් ඇති වෙලා ඩාකන් රාල්ගේ පුතා තමයි රිචඩ් කියලා කියන්නේ. ඒක තමයි ලොකුම වෙනස. අනිත් එක මම කලින් කිව්වා වගේ කේලන් ටීවී සීරීස් එකේදී තාමත් දරුණු සටන්කාමී තැනැත්තියක්. හැබැයි පොතේදී එයා හරිම හිංසක සටන් කරගන්නවත් බැරි හරිම හිංසක කෙනෙක්. ඒ වගේම අපි දකිනවා ටීවී සීරීස් එකේදී තාමත් ගොඩක් කාලයක් ගිහිල්ලා තමයි කේලන්ව මව් විමර්ශිකාව කරන්නේ. විශේෂයෙන්ම අර ඒ වෙද්දි මව් විමර්ශිකාවක් ඉන්නවා. එයා ඝාතනය වුණාට පස්සේ තමයි මව් විමර්ශිකාව විදියට කේලන්ව පත් කරන්නේ. හැබැයි පොතේදී රිචඩ් කේලන්ව හොයාගෙන එද්දිම එයා මව් විමර්ශිකාව විදියට තමයි එන්නේ. එයා ඒ වෙද්දිත් මව් විමර්ශිකාව වෙලා හිටියා. ඉතින් ওই විදිහට තමයි මට මතක වෙනස්කම් තිබුණේ. තව ගොඩාක් වෙනස්කම් තියෙනවා. ඉතින් දැන් කාලේ වෙලාව ඇත්තටම මදිනේ එක ගැන කතා කරන්න. කොහොම හරි අපි දැන් මම කිව්වොත් එහෙම දැන් ගොඩක් අය ඇත්තටම සිංහල ට්‍රාන්ස්ලේෂන් එක කියවන්න කම්මැලි. මොකද ඉංග්‍රීසි එක ගොඩක් ට්‍රාන්ස්ලේෂන් වල වෙන දෙයක් තමයි ඉංග්‍රීසි පොතේ තියෙන දේවල් නෙමෙයි අතරම සිංහල ට්‍රාන්ස්ලේෂන් එකේදී එන්නේ. මම හිතන්නේ හැරි පොටර් එහෙම කියවපු අය මේක මම දන්නව ඇති. ඉතින් ඇත්තට මේ පොත ගත්තොත් එහෙම භාෂා විලාසය ඉතාමත් හොඳයි. ඒ කියන්නේ අර හරිම ලස්සන විදිහට ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. ඒක මේ ට්‍රාන්ස්ලේෂන් එකක්ද කියලාවත් හිතාගන්න බැරි තරමට ඉතාමත් සාධාරණ විදිහට ඒක ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. දෙවෙනි එක තමයි ඇත්තටම වැරදි නැති තරම්. ඕගොල්ලෝ මම හිතන්නේ හැරි පොටර් කියවලා තියෙනවා නම් දන්නව ඇති කොච්චර වැරදි තියෙනවද කියලා මේ පොත ඇතුලේ. ගොඩක් ට්‍රාන්ස්ලේෂන් විශේෂයෙන්ම ස්පෙල්ස් වගේ දේවල් කොච්චර විකාර විදිහට ලියලා තියෙනවද කියලා ඔයගොල්ලෝ දන්නව ඇති. ඉතින් කියපු අය ඉන්නවනේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ පොතේ ඒ වගේ වැරදි නැතිම තරම් අතර මට නම් මතක නැහැ හැම වැරද්දක් හම්බ වුණ තැනක්. වැදගත්ම දේ ඔරිජිනල් පොතට කිසිම හානියක් වෙන්නේ නැතුව තමයි ට්‍රාන්ස්ලේෂන් එක කරලා දෙන්නේ. ඉතින් මට ඔයාලට highly recommend කරන්න පුළුවන් පොතක් තමයි සත්‍ය ගවේෂක පළවෙනි පොත මායාකරුගේ පළමු රීතිය කියන පොත. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කියවලා බලන්න. ඉතින් මේ අපේ පොඩ්කාස්ට් බයි පොත්ගුල්ල අපේ පළවෙනි එපිසෝඩ් එක ඕගොල්ලෝ මේ එපිසෝඩ් එකට කැමති නම් ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් නැත්නම් මොනවම හරි අඩුපාඩු තියෙනවා නම් ඒ ඔක්කොම කමෙන්ට් එකකින් දාගෙන යන්න අනිවාර්යෙන්. මොකද ඊළඟ එපිසෝඩ් එක එතකොට අපිට පුළුවන් තව ටිකක් ඉම්ප්‍රූව් කරලා ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඒ වගේම ඊළඟට මම කතා කරන්න ඕනේ මොන පොත ගැනද කියලත් පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට ඉතින් ඔයගොල්ලෝ ආසෙ විදිහේ එපිසෝඩ් එකක් අපිට අරගෙන එන්න පුළුවන්. ඉතින් අද එපිසෝඩ් එකකින් අපි කතා කළේ සත්‍ය ගවේෂක පළවෙනි පොත මායාකරුගේ පළමු නීතිය කියන පොත. ඒකේ පොත් කොටස් 3ක් තියෙනවා. ඒ 3 ගැන තමයි අපි කතා කළේ. ඉතින් ලබන සතියේත් අපි මේ වගේම එපිසෝඩ් එකක් අරගෙන පොඩ්කාස්ට් එපිසෝඩ් එකක් අරගෙන අපි අනිවාර්යයෙන්ම එනවා. ඉතින් මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඊළඟ එපිසෝඩ් එක ඔයගලන්ට අනිවාර්යයෙන්ම notification එකක් විදිහට ලබා ගන්න පුළුවන් අපි අලුතෙන් එපිසෝඩ් එකක් දාපු ගමන්ම. ඉතින් ගිහින් එන්න.